ඔන්න අද මම මගේ නයිමිරිස් පැල තවාන පෙන්වන්න තමයි යන්නේ. බලලා ඉන්නකෝ ඉස්සෙල්ලා පැල ටික තියෙන ලස්සන. මම මේවා තවාන් දාන්න භාවිතා කරපු අමුද්‍රව්‍ය මොනවද කියලා මං කියන්නම්. එක තමයි කරදහయ్య. අනිත් එක තමයි සාමාන්‍ය පස්. ඊළඟ එක තමයි කොම්පෝස්ට්. මේ තුන හොඳට කලවම් කරලා තවාන් පොට් එකට පුරවා ගත්තා. ඊට පස්සේ හොඳින් ඉදුණු නයිමිරිස් කරල් කීපයක් ගෙන ඇට ටික වෙන් කරගෙන ටික වේලාවක් වේල ගන්න. ඊට පස්සේ මේකේ පැල කරන්න තියෙන්නේ. බලන්න පැල ලස්සනට හැදිලානේ. දැන් මේ පැල ටිකට මාසයක් වෙනවා. තව සතියකින් වගේ මේ ටික හිටව ගන්න පුළුවන්. මම මේවා හිටවනවත් වීඩියෝ එකක් ගේන්නම්කෝ. මම මේවා කරන්නේ ජොබ් එකක් කරන අතරතුර අමතර ආදායමක් විදිහට. ඔයාලත් මොකක් හරි අමතර ආදායමක් හදාගන්න. නැත්තම් අද ආර්ථිකයත් එක්ක ටිකක් අමාරුයිනේ. එහෙනම් යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු. කට්ටියම සබස්ක්‍රයිබ් කරලම යන්න. සියලු දෙනාට යහපත් අනාගතයක්.